සෙක්ස් ලංකාවේ සංස්කෘතියට අනුව විවෘතව කතා කරන එක හොඳ දෙයක් නෙවෙයි කියලා හිතන විවෘතව කතා කරන කෙනෙක් දිහා සතෙක් විදියට බලන ඒත් හිතවල ලොකු ආශාවක් හිර කරගෙන ඉන්න මාතෘකාව ගැන තමයි අද මම කතා කරන්නේ. මං එහෙම කිව්වේ ගොඩක් වෙලාවට දෙමව්පියෝ දන්නේ නැහැ පොඩි කාලේ ඉඳන් මේ දේවල් ළමයිගෙන් හංගන එකකින් වෙන්නේ. එක්කුන්ට ඒවා මැජික් වෙනවා, එක්ක තියෙන කුතුහලය නිසා දැඩි රාගයකට මුහුණ දෙන්න වෙනවා, එක්ක නැතිකමට හෝ වැඩිකමට විකෘති ආශාවන් තියෙන මයින්ඩ්සෙට් එකක් හැදෙනවා. මේවා හංගන්න ඕන දේවල් නෙවෙයි. ඔයාලා කරන්න ඕන උන්ට මේවා මේ ලෝකේ තියෙන සාමාන්‍ය දේවල් කියලා දෙන එකයි. ඒකයි වැදගත් වෙන්නේ. ඒත් අද කියන්න යන්නේ ඒක ගැන නෙවෙයි. අද මං කතා කරන්නේ හිතවල හටගන්න විකෘති වුණ ලිංගික ආශාවන් කීපයක් ගැන. අපේ හිතවල මේ වගේ ආශාවන් නැති වෙන්න පුළුවන්. හැමෝගෙම හිතවලට රාගික අදහස් එනවා. මං කිව්වේ සිස්ටම් එකකින් එළිය තියෙන දේවල්. ඒකත් ප්‍රශ්නයක් නෑ. ගොඩක් අය ඒක දවසින් දෙකකින් කන්ට්‍රෝල් එක අතට අරගෙන අයින් කරලා දානවා. හැබැයි අද කතා කරන ආශාවන් ටික එච්චර ලේසියෙන් අයින් කරලා දාන්න පුළුවන් දේවල් නෙවෙයි. එක පොයින්ට් එකයි මිස් වෙන්න ඕන ඔයාගේ ජීවිතේ අපායක් වෙලා යන්න. සමහර විට ඔයා මේක පාලනය කරගන්න බැරුව ඉන්න අහිංසක කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අහිංසකයෙක් වුණ පළියට මිනිස්සුන්ට රිද්දන්න, එයාලව මිස්යූස් කරන්න ඔයාට අයිතියක් නැහැ. විශේෂයෙන් පොඩි ළමයිව. ඔයාට මේ දේවල් වලින් එකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඒක පාලනය කරගන්න වෙනවාමයි. එහෙම නොවුනොත් කවදා හරි දවසක අමනයා කියන ලේබල් එක ඇඟේ ගහගෙන ඔයාට ජීවත් වෙන්න වෙනවා. මේ වගේ ආශාවන් තිබ්බත් නැතත් ඔයා මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. මොකද මේ වගේ දෙයක් ඔයාට වුණොත් ඔයාට මේක ගැලපෙන්නේ නැහැ කියලා අවබෝධ කරගෙන ඒක ඔයාගේ ජීවිතෙන් ගලවලා දාන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. වැඩි කතා වුණේ නැහැ. අපි ඉස්සරහට යමු. ප්‍රදර්ශන කාමය. මේ වගේ අය තෘප්තිමත් වෙන්නේ තමන්ගේ ලිංගික අවයව කෙනෙක්ට ප්‍රදර්ශනය කරන එකෙන්. හිතන්නකො මෙයාට කෙල්ලෙක් ඉන්නවා කියලා. ගොඩක් දුරට එයාට පෙන්වන එකෙන් තෘප්තියක් හම්බ වෙන්නේ නැහැ. මෙයාලට ආතල් එකක් දැනෙන්නේ රැන්ඩම්ලි හම්බ වෙන කෙනෙක්ට අවයව පෙන්වන එකෙන්. ඒ කියන්නේ හිතන්නේ නැති වෙලාවක අවයවයක් දකින්න එකෙන් ඒ කෙනා දක්වන රියැක්ෂන් එක දැකලා තමයි එයා තෘප්තිමත් වෙන්නේ. හිතන්නකො ලස්සන කෙල්ලෙක් එකපාරටම ඇවිත් ඉඳාමට කරපන් කියලා දුන්නා කියලා. ගොඩක් වෙලාවට එතන එයා හොයන ලිංගික තෘප්තිය නැහැ. ඒ හින්දා මේ වගේ අය පොදු තැන්වල තමන්ව ප්‍රදර්ශනය කරන්න පෙළඹෙනවා. මෙයා මේකේ තියෙන අවදානම ගැන දන්නවා. තමන්ගේ පවුලේ අය පවා අහිමි වෙන අවදානම තියෙනවා කියලා දන්නවා. ඒත් මේ ලක්ෂණය මාස 6කට වඩා වැඩි නම් මෙයාට මේක පාලනය කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. මොන අවදානම තිබ්බත් ඒ වෙලාවට ඒවට වඩා මෙයාගේ විකෘති හැඟීම් ඉස්සර වෙනවා. මොන විදිය හොඳ සෙක්ස් පාර්ට් එකක් ප්ලේ කරන්න හම්බුණත් මෙයාලට තෘප්තිමත් වෙන්න පුළුවන් රැන්ඩම්ලි දකින කෙනෙක්ට තමන්ගේ අවයව පෙන්වන එකෙන් විතරයි. මේ කාරණේ හින්දාම මේ වගේ අය ගොඩක් පීඩනෙන් තමයි ඉන්නේ. මේක නවත්ත ගන්න මෙයාටත් ඕනේ. හැබැයි ඊට වඩා හැඟීම් ප්‍රබලයි. එහෙම නැත්තම් ක්‍රමේ දන්නේ නැහැ. මේකින් වෙන කෙනෙක්ට කරදරයක්, කම්පනයක් ඇති කරන්න පුළුවන් නිසා මානසික රෝගයක් විදියට කැටගරි කරන්න පුළුවන්. මේ වගේ දෙයක් මේක බලන ඔයාටත් තියෙනවා නම් මේක නවත්ත ගන්න ඕන තීරණය මේ දැන්ම ගන්න. නැත්තම් දවසක රෙදි නැතුව ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න දවසක් අනිවාර්යෙන්ම උදා වේවි. අර්චන කාමය. මේක නම් ටිකක් අමුතු දෙයක්. කාන්තාවන්ගේ යට ඇඳුම්, නයිට් ඩ්‍රෙස් වලට හැංගීම් ඇවිස්සෙන ඒවට ආස කරන අය අපි සාමාන්‍යයෙන් දන්නවනේ. අනික ඒක කාන්තාවන්ට සම්බන්ධ නිසා ඕනම කෙනෙක්ට හැංගීම් උද්දීපනය වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. මට මතකයි මගේ අක්කත් දවසක් උදේ පාන්දර එයාගේ ඇඳුම් උස්සලා කියලා මරලා තෝනි දෙනවා. කොහොමුණත් මේ වගේ වැඩක් කරන එක කොල්ලෙක් විදියට හරිම චාටර්. තමන්ගේ වැලියු එකට, තමන්ගේ පෞරුෂයට මේ වගේ වැඩවලින් ලොකු කාලකන්නිකමක් එකතු වෙනවා. ඒ කතාව පැත්තකින් තියමුකෝ. මේ අර්චනකාමයේ කියන ආශාව තියෙන අය ඕනම දෙයකට ඇලුම් කරන්න පුළුවන්. සමහර විට ඇඳුමකට හැංගීම් ඇති වෙන්න පුළුවන්. සපත්තුවක් දැකලා ලිංගික ආශාවක් ඇති වෙන්න පුළුවන්. එකී මෙකී නොකී ඕනම පණ නැති බඩුවක් සමග ලිංගික ආකර්ෂණයක්, ලිංගික උත්තේජනයක් මේ වගේ අයට ඇති වෙනවා. ඒක කරන්නේ කොහොමද, වෙන්නේ කොහොමද කියලා මට හරි දැක්මක් නැහැ. හැබැයි දොරක් එක්ක වගේ ලිංගික හැඟීමක් ඇති වුණොත් දොරේ ඇතිල්ලෙනවා, දොර කිස් කරනවා වගේ දේවල් වෙනවා ඇති. මේ වගේ අය ටිකක් අහිංසකයි.
ඒ වගේම මෙයාලකින් වෙන කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැහැ. මේ විකෘති ආශාව එයාලටම කරදරයක් වුණොත් මිසක්. සමහර විට මෙයාලට හිතනව ඇති ඇයි මට මේ වගේ හැඟීම් එන්නේ මං අනිත් අයට වඩා වෙනස් වුණේ ඇයි කියලා. එහෙම හිතන්නකෝ අපිට කෙල්ලෙක් දැක්කම හැඟීම් ඇති වෙනවා වගේම ෆීල් එකක් පණ නැති භාණ්ඩයක් එක්ක ඇති වෙනවා කියන එක. ඒක ටිකක් ප්‍රහෙලිකා වලින් වෙහෙලා තියෙන දෙයක්. මේ වගේ ආශාවක් තියෙන කෙනෙක් මේක බලනවා නම් මේක වට නවත්ත ගන්න ඕනේ නැත්තම් ඒක එහෙමයි. හැබැයි මේක ඔයාට මානසික පීඩනයක් නම් වෙනම ජීවත් වෙනවා වගේ දැනෙනවා නම් මේක අයින් කරගන්න උවමනාවක් තියෙනවා නම් දිගටම වීඩියෝ එක බලන්න. මං ඉස්සරහට ඒ දේවල් කියලා දෙනවා. දර්ශනවාද අක්‍රමතාව මේක නම් ගොඩක් බහුලව තියෙන දෙයක්. මේ වගේ අය ආසයි ලිංගික ක්‍රියාකාරකම් දිහා ලයිව් බලාගෙන ඉන්න. මෙයාලට සෙක්ස් කරන එකට වඩා කවුරු හරි දෙන්නෙක් සෙක්ස් කරන දිහා බලාගෙන ඉන්න එකින් ලොකු සතුටක් ලිංගික තෘප්තියක් ඇති වෙනවා. මේ වගේ අය නිරන්තරයෙන් ලිංගික උත්තේජනය සඳහා රහසිගත බලාහිදීම් වලට යොමු වෙනවා. සමහර අය ඉන්නවා වයිෆ්ව වෙන කෙනෙක්ට දීලා එයාලා සෙක්ස් කරන දිහා බලාගෙන ලිංගික තෘප්තියක් ලබා ගන්න. යහළුවට නම් හොඳ chance එකක් හම්බෙලා තියෙනවා. මේකේ කිසිම අවුලක් නැහැ. ඒක යාළගේ කැමැත්ත. හැබැයි ඔයා වෙන අයගේ දේවල් හොරෙන් බලාගෙන ඉන්නවා නම් කවදා හරි දවසක හොඳ පිටපොළු පාරක් නම් අනිවාර්යෙන්ම හම්බ වෙයි. මේකෙන් මිනිස්සුන්ට කරදරයක් වෙනවා. සමහර විට ඔයා බලාගෙන ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් ගොඩක් සෙන්සිටිව් කෙනෙක් නම් එයාට මෙන්ටලි ඉෂුව එකක් වුණත් වෙන්න ඉඩ තියෙනවා. එහින්දා මේකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ ආශාව ඔයාටත් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේක නවත්ත ගන්න උත්සාහ කරන්න. පරපීඩා කාමුකත්වය මේකත් ගොඩක් අය දන්න කාරණාවක්. BDSM අපේ භාෂාවෙන් කිව්වොත් බඩ සම කරනවා කියන්නේ මේකට. මේකේ හොඳ නරක දෙකම තියෙනවා. සමහර අය ඉන්නවා මේක ආදරෙන් අවබෝධයෙන් කරන. ඒකට හොඳම උදාහරණය 50 Shades ෆිල්ම් සීරීස් එක. මේ පරපීඩා කාමුකත්වය කියන්නේ තමන්ගේ පාර්ට්නර්ට බලහත්කාරයෙන් සෙක්ස් කරන්න, සහකරුට වද දෙන්න, සමහර විට තුවාල කරලා පවා ලිංගික තෘප්තියක් ලබා ගන්න එකට. සමහර අයට ඕන සහකරුට කුණුහරුපෙන් බනින්න, බල්ලෙක්ට දම්වැලක් දාගෙන පාර එක්කන් යනවා වගේ සහකරුව නිර්වත් කරලා දම්වැලක් දාලා ඇවිද්දවන්න. ඒ දේවල් කරද්දි තමයි මේ වගේ අයට ලිංගික උත්තේජනයකට යන්න පුළුවන් වෙන්නේ. මම කිව්වනේ මේකේ හොඳ නරක දෙකම තියෙනවා කියලා. හොඳ දේ තමයි සමහර අය මේක ආදරණීය විදියට කරන්න දන්නවා. ඒක තමන්ගේ පාර්ට්නර්ට හරියට තේරුම් කරවලා දෙන්න, මේකට කැමති කරව ගන්න දන්නවා. ඒ වගේම මේ වේදනාවන් දෙනවත් එක්කම තමන්ගේ සහකරු සතුටු කරන විදියත් එයාලා දන්නවා. මේ වගේ ආදරණීයව බඩසම කරන යාළුවෙක් මටත් ඉන්නවා. මිස්ටර් ඩිලාන් දෝනි කැමති වුණේ බඩගිඩියේ හින්දා නේද? කාරි නෑ කරගෙන යන්න. මේක මානසික රෝගයක් විදියට දාන්න බෑ. මොකද මේක කැමැත්තෙන් අවබෝධයෙන් වෙන දෙයක්. හැබැයි ඔයා මේකේ නරක පැත්තේ ඉන්න මිනිස්සෙක් නම් මේ කැත වැඩේ කරන්න එපා. මේ වගේ BDSM ගැන තියෙන පෝස්ට් එකකට අක්කා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. එයාගේ ලස්සන මුළු ජීවිතේම අපායක් වෙලා තියෙන්නේ. මේ වගේ මිනිස්සෙක් හතුරෙක්ටවත් හම්බ වෙන්න එපා. එයාට සියදිවි හානි කරගන්න හිතුණා කියලා පවා එයා ඒ කමෙන්ට් එකේ ලියලා තිබ්බා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්නේ කිසිම ආදරයක් ගෞරවයක් නැතුව දෙන්න ඕන වද ටික දීලා සහකරුගේ හැඟීම් ගැන කිසි තැකීමක් නොකර ඔළුව පාගගෙන රමණයේ යෙදෙනවා ඇති. ඇත්තටම බ්‍රදර් මේක පහත් ක්‍රියාවක්. මේක මානසික රෝගයක්. අත්සන් කරපු පළියට මිනිස්සුන්ට වද දෙන්න කිසිම අයිතියක් නැහැ. ඔයත් මේ වගේ කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකේ හොඳ පැත්තට මාරු වෙන්න. තමන්ගේ ආශාවන් වෙනුවෙන් තමන්ගේ ආදරණීයන්ව කුණු කොල්ලෙට දාන්න එපා. එයාලව ඒකට ආදරෙන් ඇට්‍රැක්ටිව් කරගන්න. ඒක අනිවාර්යෙන්ම කරන්න පුළුවන් දෙයක්. මුලින්ම ඔයා මං කිව්ව ෆිල්ම් සීරීස් එක බලලා ඉන්න. ස්වපීඩා කාමුකත්වය මේක BDSM එකේ අනිත් පැත්ත. BDSM වල නරක පැත්තේ ඉන්න කෙනෙක්ට මේ වගේ කෙනෙක් හම්බුනොත් ඒකේ තියෙන අවුල් ඔක්කොම නැති වෙලා යනවා. බලාගෙන යද්දී සෙක්ස් කියන්නේත් මහා අමුතු දෙයක් නේද ළමයි? මේ ස්වපීඩා කාමුකත්වයේ තියෙන අයට ලිංගික තෘප්තියක් ලැබෙන්නේ තමන්ට අවමන් කරන එකෙන්, පහර දෙන එකෙන්, ඒ වගේම තමන්ට වහලෙක් වගේ සලකන එකෙන්. සමහර අය ඉන්නවා එයාලට ඕගසම් වෙන්නේ එයාලගේ මූණට කෙනෙක් මුත්‍රා කරන එකෙන්. සමහර අයට ලිංගික අවයව වලට වේදනා දෙන එකෙන් ලිංගික තෘප්තියක් හම්බ වෙනවා. මේ වගේ මානසික විකෘතිතා තියෙන අයගෙන් කරපු ප්‍රශ්න කිරීම් වලදී කියලා තියෙනවා වද දෙන ගමන් ගුද මාර්ගයට මොනවා හරි ඇතුළු කරන එකෙන්
එයාලට ලොක්කු තෘප්තියක් හම්බ වෙනවා කියලා. ඉතින් මං කලින් කිව්වා වගේ BDSM අයට මේ වගේ අය හම්බුනොත් කාටවත් කරදර විඳින්න ඕන වෙන්නේ නැහැ. ස්පර්ශ තෘප්තිය. මේක නම් විකෘති ලිංගික ආශාවන් කියන කොටට දාන්න බෑ. ඒක එහෙම වෙලා තියෙන්නේ ස්පර්ශයට දැඩි ආශාවක් ඇති මිනිස්සු ඉන්න නිසායි. මේ වගේ අයට පොදු තැන්වලින් හම්බ වෙන අයව ඒ කිව්වේ ට්‍රේන් වල බස් වල යද්දී කෙනෙක්ට හොරෙන් ඒ කෙනාගේ ලිංගික ප්‍රදේශ අල්ලන්න, ඒ වගේ ගෑවෙන්න, එයාගේ රියැක්ට් එක මොන වගේද බලන්න ලොකු ආසාවක් තියෙනවා. ෆුල් ඕපන්ලි නූඩ් කෙල්ලෙක්ව දකින්නට වඩා ලොකු ලිංගික තෘප්තියක් මේ වගේ වැඩවලින් මේ වගේ අයට හම්බ වෙනවා. විරුද්ධ ලිංගිකයන්ව ස්පර්ශ කරන්න කවුරුත් කැමති. හැබැයි මෙයාලා තෘප්තිමත් වෙන්නේ අවසරයෙන් කරන ස්පර්ශයකින් නෙවෙයි. බස්වල යන ජැක් මහත්තයාලත් අයිති වෙන්නේ මේ කොටටම තමයි. ඉතින් මේකෙමුත් කෙනෙක්ට හිංසාවක් පීඩාවක් වෙන්න ඉඩ තියෙනවා වගේම ඔයාටත් ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා. දැන් හැමෝගෙම අත්වල ස්මාර්ට් ෆෝන් තියෙනවා. කොහොමද ජැක් ගහන්න ගිහින් ඔයාගේ වීඩියෝ එකක් රටවටේ වෛරල් යන්න පටන් ගත්තොත් ඒකේ තියෙන ආතල් එක. ඒක හින්දා පොඩි ආස්වාදයක් නිසා ජීවිතේ අවදානමේ දාගන්න එපා. මේක නවත්ත ගන්න එක අනිත් ඒවා වගේ අමාරු දෙයක් නෙවෙයි. ඒක නිසා ඔයාගේ අවයානස් එක වෙනුවෙන් මේ වගේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් ඒක නවත්තලා දාන්න. කාන්තා ඇඳුම් පැළඳීමට ඇති ආශාව. මේ වගේ අයට කාන්තාවන්ගේ ඇඳුම් විශේෂයෙන් යට ඇඳුම් මදින එකෙන් ලොකු සතුටක් ලිංගික තෘප්තියක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වගේ අය කැමති කාන්තාවන්ගේ ඇඳුම් ඇඳලා කෙනෙක්ට ඒක පෙන්වන්න, එයාව ප්‍රදර්ශනය කරගන්න එකෙන් මේ වගේ අයට ලොකු තෘප්තියක් ලැබෙනවලු. ඒත් ගොඩක් වෙලාවට මේ තෘප්තිය නම් මෙයාලට ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ වගේ වැඩක් කරන්න ගියොත් ගොඩක් වෙලාවට වෙන්නේ සමාජයෙන් කොන් වෙලා යන එක. මේක විකෘති ආශාවක් වුණත් මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒක හින්දා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒකට කැමති. ඒක ඔයාගේ වැඩක්. එහෙම නැත්තම් මේ හැසිරීම ඔයාට මානසික වදයක් නම් ඒක ගැන දුක් වෙනවට වඩා ඒක නවත්ත ගන්න උත්සාහ කරන එක තමයි වඩා වැදගත්. ළමුන් සමග ඇතිවෙන ලිංගික ආශාව. මේක බරපතල රෝගයක්. බරපතල මනස විකෘති වීමක්. හිතන්නකෝ 6ක් 4ක් නොදන්න ළමයෙක්ට වැඩිහිටියෙක් තමන්ගේ ලිංගික අවයව පෙන්නනවා කියන එක. ඒකට මූණ දෙන ළමයෙක්ට දැඩි මානසික කම්පනයක් පවා ඇතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. අනාගතයේ සමාජ බිය, ඇන්සයිටි, ෆෝබියා වගේ මානසික ප්‍රශ්න මේ ළමයට හැදෙන්න ඉඩ තියෙනවා. මේ ආශාව තියෙන අයගේ තෘප්තිය වෙන්නේ ළමයෙක්ගේ නොදැනුවත්කම, ළමයෙක්ට රාගික අදහස් කියලා දෙන එක, නොදන්නකමෙන් කරන්න කියන දේවල් කරන දිහා බලාගෙන ඉන්න එක තමයි ලිංගික උත්තේජනයට හේතු වෙන්නේ කියලා මේ වගේ අයගෙන් කරපු ප්‍රශ්න කිරීම් වලදී දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. ලංකාවේ නීතියෙන් විතරක් නෙවෙයි ඕනම රටක මේ වැරද්දට දැඩි දඬුවම් හම්බ වෙනවා. ඒක නිසා මේ වගේ දෙයක් කරන්න හිතන්නවත් එපා. දඬුවමට බය නෙවෙයි, මේ වගේ දෙයක් කරන්න තමන් කොච්චර පහත් තත්වයකට වැටෙන්න ඕනද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. මේ වගේ ආශාවක් හරි ලක්ෂණ හරි ඔයාගේ තියෙනවා නම් මේක මානසික රෝගයක්. පුළුවන් තරම් ඉක්මනට ගිහින් මානසික වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න. එහෙම නැති වුණොත් ඔයාට වෙන දේ ගැන මම කියන්න ඕනේ නැහැ. ඊට අමතරව තව පිරිසක් ඉන්නවා එයාලට ලිංගික උත්තේජනයක් ලොකු සතුටක් ලබා ගන්න නම් තමන්ගේ සහකරුගේ හෝ කාගේ හරි මල මුත්‍රා දකින්න ඕන වෙන. මොනතරම් හොඳ සෙක්ෂුවලි දේවල් ලැබුණත් මේ වගේ අය උපරිම සතුටු වෙන්නේ කෙනෙක්ගේ මල මුත්‍රා දැක්කම විතරයි. සමහර කාන්තාවන්ට එන විකෘති ආශාවක් තියෙනවා එයාලට තෘප්තියක් හම්බ වෙන්න තමන්ගේ පාර්ට්නර්ගේ මූණට මල පහ කරන්න ලොකු ආශාවක් එනවලු. ඉතින් මේ වගේ දේවල් දැඩි විකෘතික දේවල්. හොඳම දේ මේ වගේ අය මේ වගෙන් ගැලවෙන්න උත්සාහ කරන එකයි. මේ උඩ කියපු දේවල් එකක් හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාලා ඇත්තටම සතුටින් නෙවෙයි ඉන්නේ. මේ ප්‍රශ්න හින්දම දැඩි මානසික පීඩන, මානසික ගැටලු, තනිවීම වගේ දේවල් වලට නිරන්තරයෙන් මුහුණ දෙන්න වෙනවා. මේ වගේ විකෘති ආශාවන් ඇති වෙන්නේ ඇයි කියන එකට නිශ්චිතව හේතුවක් තාම හොයාගෙන නැහැ. හැබැයි මොලේ රසායනික අසමතුලිතතා, ජානමය විචලන සහ මොලේ අසාමාන්‍යතා මේකට බලපාලා තියෙනවා. මේ වගේ දෙයක් නවත්ත ගන්න බෑ කියන එක බොරුවක්. උනන්දුව සහ තමන් ගැන වැලියු එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම නවත්ත ගන්න පුළුවන්. කොග්නිටිව් බිහේවියරල් තෙරපි. මේක මනස සම්බන්ධව තියෙන ගොඩක් ප්‍රශ්නවලට උදව් කරන මයින්ඩ් ප්‍රැක්ටිස් මෙතඩ් එකක්. මේක ගැන මේ වීඩියෝ එකෙන් තේරුම් කරන්න අමාරුයි. CBT ගැන වීඩියෝ එකක් ඕන නම් CBT කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. CBT පුහුණු කිරීමෙන් පුළුවන්
තමන්ගේ සිතුවිලිවල පාලනය යම්තාක් දුරට තමන්ගේ අතට අරගෙන හොඳ සිතුවිලිවලින් මනස නැවත ගොඩනගන්න. ඒ වගේම තමන්ගේ මනස තේරුම් ගන්නත් මේ ක්‍රමය ලොකු උදව්වක් වෙනවා. මේ වගේ ප්‍රශ්නවලට උදව් කරන නිර්නාමික සමූහ තියෙනවා. කාට හරි ඕන නම් සමාජ මාධ්‍ය වලින් පවා මේ වගේ සමූහ හොයාගන්න පුළුවන්. එයාලත් එක්ක මේ ප්‍රශ්න කතා කරලා මේක නැති කරගන්න එයාලගේ උදව් ලබා ගන්න පුළුවන්. ජීවන රටාව වෙනස් කරන්න, ව්‍යායාම මෙඩිටේෂන් වලට යොමු වෙන්න, ඒ වගේම මේක නවත්ත ගන්න ඕන කියන හැඟීමට තවත් ශක්තියක් එකතු කරලා දෙනවා. හොඳම දේ මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක. මොකද එයාලට පුළුවන් ඔයාව තේරුම් අරගෙන ඔයාගේ විදියට ගැලපෙන ප්‍රතිකාර ක්‍රමයක් මගින් ඔයාගේ අවුල හොඳ කරලා දෙන්න. කෙනෙක්ගේ කැමැත්තෙන් හරි කෙනෙක්ට හානියක් නොවෙනව නම් හරි ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ළමයින් සම්බන්ධයෙන් එන සිතුවිලි නම් අනුමත කරන්න බෑ. ඒ හැරුණුකොට කාටවත් හානියක් නැති ආශාවක් තියෙන අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් ඒකට ප්‍රතිකාර ඕන වෙන්නේ නැහැ. ඒත් මානසික පීඩනයෙන් දුකෙන් නම් ඉන්නේ ඒකට ප්‍රතිකාර ලබා ගන්න. මේ වගේ දේවල් තමන්ගේ වටිනාකම නැති කරලා දානවා. ඒක නිසා විකෘති ආශාවන් වලින් අයින් වෙලා ඉන්න එක තමයි ගොඩක් දුරට වඩා හොඳ. ආයෙත් හම්බෙමු. good luck.